සුබ දවසක් පුතේ ඔයාලා සියලු දෙනාට. අපි අද කතා කරන්න යන්නේ ඔයාලගේ පළවෙනි පාඩම ඉතිහාසයේ හැඳින්වීම. මේ ලෝකෙ පුතේ මිනිස්සු ජීවත් වෙනවා. අම්මා තාත්තා, ඔයාලගේ සීයා ආච්චි ඔයාලා දැකලා ඇති. හැබැයි පුතේ මීට අවුරුදු 100කට අවුරුදු 1000කට අවුරුදු දසදහස් ගානකට පෙරත් මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපි දැකලා තියෙනවද? නෑ. ඒගොල්ලෝ කරපු කියපු දේවල් අපිට දැන් බලන්න පුළුවන්ද? බෑ. සමහර අය ආච්චිලා සීයලාගෙන් අහලා දැනගන්නවා. මොනවද? අපේ රටේ හිටපු රජවරු ගැන ඔය රස කතා හැම කියලා දෙන්නේ. ආන් ඒ වගේ. ඉතින් පුතේ මෙන්න මේ ඉස්සර කාලේ ජීවත් වෙච්ච මිනිස්සු ඇඳපු පැළඳපු දේවල්. කාපු බීපු කෑම බීම. එතකොට එයාලට තිබ්බ තාක්ෂණය ඇයි ඒ විතරක්ද? එයාලා පාවිච්චි කරපු අවිය ආයුධ, එයාලා ආශ්‍රයේ හිටපු අනිකුත් මිනිස්සුන්ගේ වටපිටාව, සත්තු කවුද එයාලත් එක්ක හිටපු මෙන්න මේ වගේ කියන ගොඩාක් දේවල්. ඉස්සර කාලේ මිනිස්සු, අතීතයේ මිනිස්සු හැසිරුණ විදිය, කරපු කියපු දේවල් හොයලා බලන එක තමයි ඉතිහාසයේ හැදෑරීම තුලින් අපි කරන්න යන්නේ පුතේ. මේ බලන්නකෝ මේ තියෙන්නේ අපි අර කතා කරපු දේවල් නේද? අතීතේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ හැසිරීම් රටාව, ජීවන රටාව, යාලා කරපු කියපු දේවල් අධ්‍යයනය කරන එක තමයි ඉතිහාසය කියලා කියන්නේ. මේ තියෙන පුතේ මේ රූප රාමුවලත් පේන්නේ එයාලා පාවිච්චි කරපු ආයුධ, එයාලගේ ඇඳුම් පැළඳුම්. දැක්කද මෙතන මේ මාළුවෙක් අල්ලගන්න එහෙම එයා පාවිච්චි කරන ආයුධ එහෙම පේනවා. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. මොනවද පුතේ මේ මූලාශ්‍ර කියලා කියන්නේ? මූලාශ්‍ර කියලා කියන්නේ අතීතයේ පිළිබඳ තොරතුරු හොයාගන්න පුළුවන් ක්‍රමවේද. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවලු. එක සාහිත්‍ය මූලාශ්‍ර, දෙවෙනි එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මේ තියෙන පුතේ මෙතන මම ඔයාලට උදාහරණත් එක්කම දීලා තියෙනවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයි, විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයි කියලා සාහිත්‍ය මූලාශ්‍ර කොටස් දෙකයි පුතේ. ඒවට අයිති වෙන්නේ පොත්පත්, සංගරා, ලිපි ලේඛන අන්න ඒ වගේ දේවල්. එතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට මොනවද අයිති වෙන්නේ? කාසි, නටබුන්, අභිලේඛන අන්න ඒ වගේ දේවල්. ඔන්න පුතේ ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. මොනවද පුතේ මේ ප්‍රයෝජන? මෙන්න මෙතන දීලා තියෙන ඔන්න බලන්නකෝ. ඔන්න පුතේ ඊළඟට ඔයාලගේ මාතෘකාව අතීතයේ කාලය මැන ගැනීමේ ක්‍රම. දැන් නම් මොනවද අපිට කාලය මනින්න කැලෙන්ඩර් තියෙනව නේද? දින දර්ශන තියෙනවා. හැබැයි ඉස්සර කාලේ ඒවා තිබුණේ නැහැ පුතේ. කොහොමද එතකොට මේ වර්ෂ හරියටම මැනගත්තේ? යාලා ක්‍රමවේද දෙකක් පාවිච්චි කරාලු. මෙන්න බලන්නකෝ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර අවදිය, ක්‍රිස්තු පූර්ව අවදිය කියලා කියනවා. ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පස්සේ කාල සීමාව ක්‍රිස්තු වර්ෂ කියලා ගණන් ගන්නවා. එතකොට පුතේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 1යි. එතන ඉඳලා තමා දින හදන්න පටන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ තවත් උදාහරණ කීපයක්. මේ බලන්න පුතේ මේ රූපරාම වල මේ කට්ටිය මොනව කරනවා වගේද පේන්නේ? ඔව් පොළව කැනීම, එහෙම නැත්නම් පොළව හාරනවා. පුතේ මෙයාලා ඇයි මෙහෙම කරන්නේ? පොළව හැරීම අපි හඳුන්වනවා පුතේ පුරාවිද්‍යාත්මක කැනීමක්, එහෙම නැත්නම් පුරාවස්තු සෙවීමක් විදියට තමයි හොයන්නේ. එතකොට පුතේ ඇයි මෙයාලා මෙහෙම පොළව කැනීම් කරන්නේ? අතීතයේ තිබ්බ නටබුන්, දි รา පත් නොවූ තවත් කොටස් පොළව අභ්‍යන්තරයේ තියෙනවා නම් ඒවා මතු පිටට අරගෙන ඒ කාලේ තිබුණ තාක්ෂණය, එතකොට ජීවත් වෙච්ච විදිය අපි අර කලින් කතා කරපු දේවල්ම තමයි. අතීතය පිළිබඳව ඒ මිනිස්සුන්ගේ හැසිරීම් රටාව හොයන්න තමයි මෙන්න මේ කැනීම් කරන්නේ. තව දෙයක් පුතේ මේ පුරාවස්තු කැනීම් කරන්නේ කවුද මේ? මෙයාලට අපි කියනවා පුරාවිද්‍යාඥයෝ කියලා. පුරාවිද්‍යාඥයෝ පොළව අභ්‍යන්තරයේ හැරීම කරන්නේ ලොකු ලොකු අවියායුධ පාවිච්චි කරන්නේ නැහැ. බර අවියායුධ පාවිච්චි කරන්නේ නැහැ පුතේ. මොකද ඒ පොළව අභ්‍යන්තරයේ තියෙන දැනටමත් දි รา ගියපු, එහෙම නැත්නම් දි รา පත් වෙමින් පවතින කොටස්නේ. අන්න ඒවට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන්න තමයි අපි මතු පිටට මේ දේවල් ගන්න ඕනි. ඒ නිසා ගොඩක් වෙලාවට මෙයාලා පාවිච්චි කරන්නේ සියුම් පින්සල්, ඒ වගේ දේවල් තමයි යොදාගන්නේ. එහෙනම් පුතේ මෙන්න මේ කරුණු කාරණා ටික තමයි ඔයාලගේ පළවෙනි පාඩමේ සාකච්ඡා කරන්න තියෙන්නේ.
මොනවද අපි ඉස්සලම සාකච්ඡා කරේ? ඉතිහාසය හැඳින්නුවා. ඉතිහාසයෙන් කරන්නේ මොනවද කියලා බැලුවා. ඊට පස්සේ ඉතිහාසය හදාරන්න තියෙන මූලාශ්‍ර ගැන කතා කරා. ඉතිහාසයේදී භාවිතා කරපු කාලමැනීමේ ක්‍රමවේදය ගැන කතා කරා. ඊට පස්සේ පොළව අභ්‍යන්තරයේ දැනට නටබුන් වෙලා තියෙන අපේ අතීතයේ මිනිසුන්ගේ පාවිච්චි කරපු දේවල් හොයාගන්න විදිය ගැන කතා කරා. මෙන්න මේ දේවල් තමයි පුතේ ඉතිහාසයේ හැඳින්වීම තුලින් අපිට කතා කරන්න තියෙන්නේ. ස්තුතියි. තව දවසක ඊළඟ පාඩමෙන් හමු වෙමු.